සමහර ඔෆිස් වලට ගිහලා වැඩක් කරගන්නවට වඩා ලේසි චයිනීස් කොඩියකට සංස්කෘත භාෂාවෙන් සංගණනයට වඳුරු ගණන් කරන්න හැටි කියලා දෙන එක. චන්ද්‍රසිරි මහත්තයා හම්බෙන්න ආවේ මෙයා. චන්ද්‍රසිරි මහත්තයා දැන් හම්බෙන්න බෑ මීටින් එකේ ඉන්නේ. යකෝ මේ චන්ද්‍රසිරි කියන ඇට්ට කුණ අලින් හොටට පුදුම මීටින් තෝ ගැන දින මු එන දවසට මීටින් නේ යකෝ. අපොයින්ට්මන්ට් එකක් දැම්මද? ඔව් දැම්ම නැත්තම් ඉතින් මේ දේවල් වලට එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට නිකන් එන්න බෑනේ. මොකක්ද අනුමත කරගන්න තියෙන්නේ? ප්‍රොජෙක්ට් එකක් අපේ අර. හරි චන්ද්‍රසිරි මහත්තයා ආම දෙන්න බඩින් අකාලා එන්නම් ඈ. ඔව් හරි එහෙම හදිස්සියක් නැහැ. උඹලා බතුත් කාපන් තේත් බීපන් ඊට පස්සේ වැඩේ කරලා දෙන්න නැතුව අන්තිමේ අයියෝ ඩෙසර්ට් එකට අපේ ඔලුවක් කාපන්. යකෝ අපොයින්ට්මන්ට් එක තියෙන්නේ 10යි කාලට. දැන් වෙලාව 12යි කාලයි. මගේ ඉස්සරහින් වනවන යන එක හොත්තිරි පඤ්ඤං ඇට හිවලෙක් කන්නේ මොන මගුරකටද මං ආවේ කියලා. චන්ද්‍රසිරි මහත්තයා ආවද? නෑ මේ මහත්තයා තාම ආවේ නෑ. මට පුදුම හදිස්සියක් තියෙන්නේ. හදිස්සිය තමයි යකෝ තොපි හිතන තොපේ වැඩ විතරයි අපි දවස් 30ම කරන්න කියලා. තොපිට මොකද? තොපිට ඉතින් එහෙම තොපි ඉතින් කට කරුලේ බෙට්ට පෑගිච්ච තට්ට ගාපු පට්ටිහරක් වගේ ෆයිල් අරන් එහෙට එනවා තේ කරන් ආයි මෙහෙට එනවා. අනේ මහත්තයා වැඩි මම බලන්න මට විනාඩියක් දෙන්න ලොකු වැඩක් තියෙනවා. හොඳේ. තෙලිනි ආන්සිකා චාමිකා වාසනා තේවිල්ල මේ ඇටි තේ ගහලා. සඳහා ඔයාලට මොකද්ද ගන්නෙ? තේද කෝපිද? නෑ වහ එකක් ගනි. වහ තියනවද? වහ තියනවා නම් මටත් එකක් ගනි. මොකද බීලා එකපාර මේක වැඩේ ඉවර කරගන්න පුළුවන්. මොකක්ද දැන් ඔයාගේ කරගන්න තියෙන්නේ? කොහොමද දෙන්න බලන්න ෆයිල් එක? ඕක අනුමත කරගන්න ඕනේ මේ. මොකද මේ මිනිත් එකක් දාගන්න ඕනේ? අන්න ඒක මිනිත් එක. ඔය එක තමයි මිනිත් එක දාගන්න තමයි ඕනේ ඒක. කො ඩිරෙක්ටර්ස්ගේ මිනිත් එක නෑනේ මේකේ. එයා නම් අස්සම් කරේ නෑ ඕක. එයා විතරක් නෙවෙයි ළමයි තව පොඩි දෙනෙක් මේකේ අස්සම් කරන්න ඕනේ. ඔන්න අහගන්න ලිස්ට් එක. සහකාර ලේකම්ගේ නංගි ගාස්සන කල්පනාකරුගේ සුළුපියාගේ වම් අස්සන පසු වෛද්‍යගේ හොරාස්සන මගේ කෙටි අස්සන ඒ වගේම සිකුරුටිගේ අම්මගේ දෙවෙනි කසාදේ මිනිහගේ අස්සන. උඹලා මොකද්ද බම් මේ කරන නාටක උඹලට පොඩි කාලේ මොන්ටිසෝරි අත්තකුල් ලියන්න බැරි චැරිස් එකට මේ පිරිමහන්නේ. කලබල වෙන්න එපා. ඉස්සෙල්ලම දැන් ගිහලා 14 වෙනි තට්ටුවේ ලේකම්තුමෙක්ගෙන් අස්සම් කරන් එන්නකෝ යන්නකෝ. ශශිකලා මිස් කිව්වා මේක මේ මිස්ටර්. ඔක්කොම ඩොකියුමන්ට්ස් පිළිවෙලට තියෙනවද? ඔක්කොම ඩොකියුමන්ට්ස් තියෙනවා. අනේ සියලු සිස්තුන් කෝටිය දෙවි දේවතාවුන්ගේ පීඨයෙන් මට මේ ගෑණිගේ කහසනි වැඩේ කරගෙන ගෙදර යන්න වැඩ සිද්ධ වියන්. මේ මොකද මේ නගර සභාවෙන් අනුමත කරන් දීපු ලිපි මේ දම්පාට සීලේ දම්පාට ගතිය අඩුයිනේ මේක අස්සම් කරන්න බෑ මට. මේකගේ අම්මට හොදිත් එක බත් කවන්නේ යකෝ දම්පාට සීල් 10ක් හරි ගෙනත් දෙන්නම් යකෝ සීල් එක පේනවා නම් ඕක අස්සම් කරලා දීපන්කෝ වාහේ. අනිත් එක මේ වාගේ ID ෆොටෝ එකයි දැන් ෆොටෝ එකයි ලොකු වෙනසක් තියෙනවා. වා කියලා පිළිගන්න බෑනේ. වා මේ අපිව සෙල්ලම කරගත්තද? සෙල්ලමකට නෙවෙයි යකෝ තෝ පල්ලමකට තල්ලු කරලා බෙල්ල මුලින් අල්ලලා සමල්ල කැටේ ගහන්න කලින් මට මේක අස්සම් කරලා දීපන් ගෑණි ඒ වඳින්නම්. කවුනද මිස් ඕනේ? උපෙන් සාතිකේ අස්සම් කරපු බෑන ඕනේ ග්‍රාම සේවකගේ හොද්ද හැදි ගාපු බෑන ඕනේ පාස්පෝර්ට් ඕනේ හැඳුම් පළ නිකුත් කරන කාර්යාලයේ සභාපතිගේ නෑන ඕනේ බෑම කියන්නේ තු රෑම එන්න ඕනේ. අනේ හතර වලාමේ මට දැන් මේ ගැන කියනවා රැප් වගේත් එහෙනම් උඹට එච්චර දෝනේ මැරිච් ආච්චි වලෙන් නැගිටලා එක්කන් එන්න ඕනේ නැද්ද? චන්ද්‍රසිරි මහත්තයා එදා මට කිව්වා ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික හරි කියලා. ඒක තමයි මිස් මං අද ආවේ වැඩක් මේ දාගෙන ඔෆිස් එකේ ලීව් එකකුත් දාන් ආවේ මිස්. ඒක ඔය චන්ද්‍රසිරිත් එක බේරගන්න අපි මේ ආයතන පුදුම දුක්ඛංකටලු ගොඩක් මැද 13ක් විඳගෙන වැඩ කරන්නේ තේරුම් ගන්න. දුක්ඛං කටලු කියලා මේ ගැන කියන්නේ සමහරට මේ දාගෙන ඉන්න AC එකයි තියන් ඉන්න ඇසිස්ටන්ට්ලයි අර මේගුන්ට මේ කාර්යාලයෙන් නිකන් හම්බෙන වාහනේ වෙන්නේ. ඔව් උඹලා තමයි දුක විඳින්නේ. අපි එතකොට මම හිතන්නේ සැප විඳින්නේ. ඔව්. හරි අපේ ප්‍රියන්ත ඔයාව දේශන් මිස් ගාවට එක එයාට කියලා වැඩේ කරගන්න මට දැන් මීටින් එකක් තියෙනවා මාත් වෙනන් ගිහින් එන්න. ආයිබෝවන්. යකෝ මුන්ට වැඳලවත් වැඩේ කරගන්න බැරි ලයින් එකක් තියෙන්නේ කියන්නේ නේද? Excuse me Miss Deshan. පොඩ කොහම ඉන්න මේ මිස් ඔෆිෂියල් කෝල් එකක ඉන්නේ පොඩ කොහම ඉන්නවද නේ? Yeah, did you see that video? One guy coming and hitting the glasses with the chair. You nonsense, ne? අපි ඒවට ආවනම් බලාගන්න තිබ්බයියා. මේ ස්පොන්ජ් කේක් කරා හදලා රෙසිපි එක මට පොඩ්ඩක් එවනවද ඔයා? මුන්ගේ අම්මගේ ඔෆිෂියල් කෝල් නේ යකෝ මේක. මිස් මට මේ අනේ චුට්ටක් ඉන්න මේ අද අපි දිල්රුක්ෂගේ බර්ත්ඩේ එක යාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා එන්නම් හොඳේ. යකෝ ඒ පාර කේක් එක කපමු ගෑණි වටේ ඔක්කොටම කව කව යවනවා. තොපි දැන් ඕක කවනකම් මම මෙතනටලා බලන් ඉන්න ඕනේ. දවසෙම ඉන්න නෙවෙයි යකෝ ආවේ. තොපි කේක් බැරන පලිබෝධනාසකාරී කාපිය මේක වැඩේ කළා දීපිය මට. නියමට ගියා වැඩේ මේ දිල්රුක්ෂ කේක් දුන්නද ඔයාට? මේ ඔයාගේ වැඩේ හෙට කරමු හෙට එන්නේ. එහෙම කතා කරන්න එපා මිස්. මම මේ පස්වෙනි දවසේ මේක අස්සම් කරගන්නේ නේද? මම මට හෙටත් එන්න කියලා ඔයගොල්ලෝ කියන්නේ මාර කතානේ කියන්නේ ඔයගොල්ලෝ. මේ ඔයාට උදව් කරන්න ලෑස්තුනා ඔයා නිකන් මේ කියවගෙන එන්න එපා. අපි මේ විතර සියල්ල කරන්නේ. එහෙම කතා කරන්න එපා මිස්. මම මේ පස්වෙනි දවසේ ඉඳන් ආයි මේක අස්සම් කරගන්න මේක අස්සම් දාගන්න හෙට එන්න ඕනේ. මොකද කියන්නේ? එන්න පිටික ජන්දිපාත් දාන්න මෙන්න මෙයාව දාන්න එවිට කෝ සිකියුරිටි. යකෝ දවස් 5ක් ඔෆිස් එකේ ඉනිවාඩු දාලා ලොන්ත බරි වෙලා කකුල් කඩතු හැදනකන් තොපේ මේ බඩි පෙල්ලලා බඩ ගාලා දනි සෝරි වෙලා වැඩේ කරගන්නෙත් නැතුව අම්මට සිරි වෙලා සෝරි වෙලා ඉන්නකොට තොපි මෙතන තව අපිටම ලයින් දාපි යව්. හැදලිව කියන්නේ මිස් හරියට මොනවද ඕනේ කියලා ඔකට. උපෙන් සාදිගේ මනස සාදිගේ පාස්පෝර්ට් එක ශීෂන් දුප්පත් අපල ලයින්ටි අම්මගේ අත් සාදිගේ සීයාගේ මනස සාදිගේ ග්‍රාම සේකර ඉක්කලා සාදිගේ මීමුත්තගේ සමෘද්ධිය ආච්චිගේ බයසරිය ප්‍රවේක කාල ප්‍රශ්නයක පුංචි මහබල අරන් ඉන්න. හරිනේ? මේ කට කහන ඇලපාත හොවතම්බි කියන ඒවා හැට්ට මට ශිෂ්‍යත්වයට ලියලා එන වෙන සීන් එකක් තියෙන්නේ. මල්ලි වැඩේ කොරගත්තද? අංක මොන්න වැඩේ කරුන්නේ නැහැ අංකල් මම මේ යන ගම. මල්ලි මම මේකේ සිකියුරිටි තමයි. ඒ වුණාට මම මේකේ වැඩ වෙන හැටි දන්නවා. මේ ඔක පොඩක් දීපන්කෝ බලන්න. අයියෝ මල්ලි මේ හත්තලාම වල උඹ වටේ යවන්නේ මල්ලි මේකට අස්තම් කරන්න ඕනේ හර්ෂණින් මිස් විතරයි. උඹ වරෙන් සමුද දෙක වෙද්දි මම වැඩේ කරලා දෙන්න. මේ උඹ සමුද දෙද්දි අර ඔලෝසු කණු ගායි කැට්ටයි බුලත් ටිකක් මතක් කරලා මට අරන් වරින්. ආ මේ ගිහින් එන්න කොල්ලෝ. යකෝ මුගේ අම්මලට. ඔන්න ගොරවි රම් රකුසෝ හමු කැලේ ලම්